මුලින්ම කියන්නම් මේකත් එක්ක ඔයාට මුලින්ම දැනෙන ෆීලිං එක මොකක්ද? නැත්නම් කවද මතක් වෙන්නේ මොකක් හරි ක්‍රෂ් එකක් හරි මොකක්ම හරි දෙයක් ඔයාට මේ සින්දුවත් එක්ක මතක් වෙනවා ඇති. ඒක ඊට පස්සේ ඇත්තටම එක හිතක හිත දෙකක් වෙනුවෙන් ආදරයක් තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. මමත් ඕක ඔය විදියට අහලා තියෙනවා. ඇයි තියෙන්න බෑ කියන්නේ? එක හිතක හිත දෙකක් වෙනවා. කොහොමද එක හිතක හිත දෙකක් වෙනුවෙන් ආදරයක් තියෙන්න බෑ? ඔය ප්‍රශ්නේ මමත් අහලා තියෙනවා. ඒ කියන්නේ සමානව දෙන්නටම ආදරේ යන්න බැරිද? බෑ. එක්කෙනෙක්ට වැඩි. කොච්චර කිව්වත් දෙන්නට ආදරේ කියලා ඒතර නෑ සමානකම නැහැ. සමානෙට වැඩි. ඔයාට හිතෙන්නේ? මම හිතන්නේ එක්කෙනාගෙන් එක්කෙනාට ඩිපෙන්ඩ් වෙනවා. ඇත්තටම එක හිතක හිත දෙකක් වෙනුවෙන් ආදරයක් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ මොකද ස්පේස් එකක් තියෙන නිසාද දෙවෙනියෙක් මැද්දට එන්නේ? ඔව් ඒක සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන් නේ. මේක එක තැනක් කියනවා එයාට තිබ්බ ආදරේ නිසාම තමයි ඒක මේ වේදනාවක් විදිහට ගන්නෙ නැහැ. ඒක ආදරණීය හැඟීමක් විදිහට ගන්නවා කියලා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. මොකද හිතෙන්නේ? මම කියන්නේ එක හිතක හිත දෙකක් වෙනුවෙන් ආදරේ තියෙන්න බෑ. කොහොමද විදිහක් නැහැ. මමත් ඒකට එකඟයි. ඒක වෙන්න බෑ. ඒකෙන් කොහෙන් හරි දෙන්නගේ එක්කෙනෙක් අසරණ වෙනවා. ඒ හින්දා දෙන්නෙක්ට එක හිතක දෙන්නෙක්ට ආදරේ තියෙන්න බෑ. එක්කෙනෙක් නම් එක්කනයි. ආයෙත් නිහා ඕනේ නෑ. ඒක වැරදි. ඒක ආදරය තුළ ඊර්ෂ්‍යාවද? එහෙමත් එක පැත්තකට එක සයිඩ් එකකට යනවා සමහර වෙලාවට ඒක ඊර්ෂ්‍යාවද කියලා. දැන් උතන දැන් කොල්ලා ගමුකෝ. එතකොට කොල්ලා දැන් මම හොඳම යාළුවා විදිහට තියාගෙන දැන් මේ කොල්ලට කෙල්ලක් ඉන්නවා. ඊයෆොත් ඉන්නවා. මේ සෝන් මේකේ තියෙනවා. හරි කොල්ලට දෙන්නත් එක්කම එකක් තියෙනවා. ඔව් දෙන්නම එක්ක තියෙනවා. හරි ඒක එතනින් දැන් දෙන්නගේ එක්කෙනෙක් අසරණ වෙනවා. ඒක අසාධාරණයි. මමත් එකයි. එක හිතක හිත දෙකක් වෙනුවෙන් ආදරයක් තියෙන්න බෑ. තියෙනවා නම් එකකට ඔක්කෙම තියෙන්න ඕන. ඉතින් දැන් නැත්තම් ආදරයක් නෙවෙයි. හොඳම යාළුවා හරි GF හරි එතකොට දැන් කොල්ලට කෙල්ලෙක් ඉන්නවා නම් ආයි හොඳම යාළුවෙක් ඕනේ කෙල්ලෙක්. සමහරු හැබැයි සමහරු ඒක වැරදි. ඒ වැරදි කියන්නේ. ඒ කියන්නේ එතන ඉස්සර හඳුන ගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක මොකක්ද රිලේෂන්ෂිප් එක මොකක්ද කියලා. ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙනයි රිලේෂන්ෂිප් එක වෙනයි. සමහර ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඇතුලේ ඕනවට වඩා ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වඩා කිට්ටු වෙනවා වගේ එහෙම එකක් තියෙනවා. එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් ජෙලසි. ඔව් අනිවාර්යයෙන් වෙනවා. ඒක වෙනවා. මොකෙත් ඒක වෙනවා. එතකොට මෙහෙම තමන්ගේ පාර්ට්නර් අපිට කිව්වොත් දැන් ඔව් යාළු වෙනවා එක. ඉතින් අපි ඉස්සෙල්ලාම මිනිස්සෙක් එක්ක 100% අපි මෙයා කවුද කියලා දන්නේ නැහැනේ. එතකොට ටික ටිකනේ අඳුරගන්නේ. එතකොට සමහර වෙලාවට එතෙන්දී අර නොගැලපෙන තැන් හම්බ වෙනවා. එතකොට දැන් මෙහෙමයි දැන් ඉස්සෙල්ලාම ඔයා හිතන්නකෝ දෙන්නෙක් යාළු වෙලා ඉන්නවා කියලා. එතෙන්දී කොල්ල වරු කරලා එයා වෙන කෙනෙක් එක්ක යාළු වෙනවා. එතකොට ඒ කෙල්ල එතෙන්ද ෆුල් ඕකේ යාට ලව්. ඔව්. හරිද? ෆස්ට් ලව් එක වගේ අන්න එහෙම. ඒ කියන්නේ බොක්කෙම එතන ඕකේ. හැබැයි එතන නැති වෙනවා. ඊට පස්සේ යාට එතනින් එහාට අර ෆීලිංස් කියන ඒවා නැත්තරම නැති වෙන සමහර මිනිස්සුන්ම තියෙන ඔක්කොම ආදරේ දීලා ඉවරයි එයාට. එතනින් එහාට යනකොට දැන් එයාට උනත් අර මම කියන්නේ ඇත්තටම අර ෆ්‍රීඩම් කියන එක ලිමිට් කරපුවාම හැමෝටම එපා වෙනවා. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. එතකොට ඉතින් අර ඒ කියන්නේ නීති දානවා ඒක ඕව කියපුවාම ඕන කෙනෙක්ට එපා වෙනවා. මේ චුට්ටක් තියෙන්න ඕන. මම කැමති ඉරිසියා පොඩ්ඩක් ජෙලස්. තියෙන්න ඕන. ඒක තියෙනවා ඕනවට වඩා. හැමදේම දැන් අපි හැමෝගෙම ජීවිතේ පොඩි කාලයක් තියෙන ඉතින් ඒක ඇතුලේ හැම වෙලේම හිර කරපුවාම කැමති නෑ. ඔව් ඒක ඇත්ත. ඉතින් මේ වගේ තැනකදී අර තේරුම් ගන්න එක තමයි තියෙන්න ඕනේ. ඇත්තම දැන් අර කිව්වා වගේ දැන් කොල්ල බොරුවක් කරා කියන්නකෝ. ඊට පස්සේ ඒ කෙල්ලට හැම ෆීලිං එකම නැති වෙනවා. ඊට පස්සේ කාලයක් යද්දී එහෙම ඉන්න අමාරුනේ නැත්තම කිව්වොත් ඊට පස්සේ ආයෙ රිලේෂන්ෂිප් එකකට යන්න පුළුවන්. සමහරව ටික කාලයක් ගියාම මේ දෙන්න අද මාස 5ක් අවුරුද්දක්
බ්‍රේක් අප් වෙලා ඉන්නවා. ආයේ ඒ දෙන්නම ආපහු ඒක වැඩි ඒකට අර තිබ්බ ආදරේම තියෙනවද? ඒක කීයටවත් තියෙන්නේ නැහැ. එතන එහෙම බ්‍රේක් අප් වෙලා ආයෙ පටන් ගත්තට මේ සැකේම ආයෙ ඒක නැති වෙනවා කීයට හරි මේ කියන්නේ ඕකේ වෙන්නේ නැහැ. ඒක දිගටම තියෙන්නේ නැති වෙනවා. අනික ඔය කතා කරේ හැංගීමකුත් නෑ ලොකුවට අර ෆස්ට් ටයිම්. ඒතකොට ඒ දෙන්න සෙට් ඒ කියන්නේ එකතු වෙන්නේ බොරුවට වගේද නිකන්. අර ඒ දෙන්න නෑ ලෝකෙ දන්නේ හින්දා යාළුවෝ දන්නේ හින්දා නිකන් අර ඇත්තටම ලෝකෙට පේන්න වගේ. ඊට පස්සේ දැන් ආය රිලේෂන්ෂිප් එකට ගිහිල්ලා යාට එතන ඇත්තටම යා හොයන්නේ අරක රීප්ලේස් කරන තැන. එහෙම එතකොට තමයි තුන්වෙනි එක්කෝන යන්න පුළුවන්. එතනදී යා හැමතැනම ඉමේජින් කරන්නේ අරයව. ඊට පස්සේ අර හොයන්නේ අර පාර්ට්නර් වගේ. එතකොට ඒක නැති වුණාම එතන ප්‍රශ්න වෙනවා. ඇත්තටම ඉතින් ඒක ආදරය කියන මේ මිනිස්සුන්ට දැනෙන විදිය වෙනස්, හොයන විදිය වෙනස්. ඒක අර 100%ක් ඕකේ වෙලා අපිට දැනෙද්දි සමහර වෙලාවට අපි හිතන්න බැරි තරම් ගොඩක් දුර ඇවිල්ලා ඉවරයි. ඒතර අපව හැරෙන්න බෑ. ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේ මම විශ්වාස කරනවා නොගැලපීම් වෙනවා නම් එතනින් ඈත් වෙන්න. මම විශ්වාස කරනවා ජීවත් වෙලා ඉන්න ටික කාලේ ආදරේ ලබන්න ඕන. ඒ කියන්නේ දැන් ඇත්තටම දෙන්නක නොගැලපීමක් එනවා කියලා තේරෙනවා නම් දෙන්නම කතා වෙලා ඈත් වෙන්න පුළුවන්. නැත්තම් දෙන්න දෙපැත්තට වැරදි වැඩ කරගෙන ගිහිල්ලා දෙන්න එකට යන එක ඒක ඕනේ නෑ. ඔව් ඒකෙන් වෙන්නේ දැන් තමන්ට ඊට වැඩිය හොඳයි දෙන්නම කතා වෙලා මෙහෙමයි මට ඔයාව මෙහෙම වෙනවා මෙහෙම දැනෙන්නේ නෑ මෙහෙමයි අපි දෙන්නට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි ඈත් වෙමු. තමන්ට ජීවිත කාලය බැරි වෙනවා. ඔව් තමන්ලා ඉන්න බෑ නම් මේ සම්බන්ධය තුළ ඒ සම්බන්ධය කිසිම තේරුමක් නැහැ. ඒක තවදුරටත් එහෙම කියන්නේ නොගැලපීම එක ආයනවා කියන්නේ තමන්ට තමන්ව නැති වෙන එක. එතකොට දැන් හිතන්නකෝ දෙන්නේ ගෑනලම එක්ක එයා එහෙම ඔප්ෂන් එක එහෙම හිතලා එහෙම එයා ඒකට ඕකේ වුණොත් එයාට එයාව නැති වෙනවා සහ ඒකට සම්බන්ධ වෙන කෙනාටත් එයාව නැති වෙනවා. ඒකට දෙන්නම පව්. ඒකට අර සමාන පිට එන පිළිමයක් මෙයා ගෑනලම එයා 100% වෙන්න පුළුවන්. ඒකට එයා ලොකු අසාධාරණයක් එතන සිද්ධ වෙනවා. දැන් තව දෙයක් තමයි දැන් යාළුවලා ඉන්නවනම් දැන් මට කොල්ලෙක් ඉන්නවනම් මට බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කොල්ලෙක් ඕනේ ඉන්න බෑ. ඔව් බෙස්ට් එක ඕනේ එකද? බෙස්ට් එක ඉන්න පුළුවන්. බෙස්ටියක් ඉන්න ඕනේ නැහැ. එහෙනම් දෙපැත්තෙම සේම් තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් මට මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මගේ හොඳම යාළුවා වෙන්න පුළුවන්. මම ඒ අවශ්‍ය වෙලාවට බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. කෙල්ලයි කොල්ලයි අතර ඕන දෙයක් ඕපන් කතා කරන්න පුළුවන්. කතා කරලා ඇති. ඒ කියන්නේ ඒක එහෙම කියන්න බැරි වෙනවා කියන්නේ සමහරට වෙලාවට වෙරිමලම try කරලා ඇති කියන්න. පළවෙනි අවස්ථාවේදී ගෑනුලමගේ reaction එක අනුවයි කියන්නේ. එහෙම වෙලාවලුත් ඇති. ප්‍රැක්ටිකලි එහෙම වෙන්නේ නැහැ. එහෙම නැතුව මම කියන්නේ අර එහෙම ඕනේ නැහැ. දිනකට ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න පුළුවන් නම් විසඳ ගන්න ඕනේ. බැරි නම් දෙන්න අයින් වෙනවා. ඒ වගේ අවස්ථාවල තමයි තුන්වෙනි පාර්ශ්වය කෙනෙක් ඊට පස්සේ දැන් කොල්ලට හොඳම යාළුවෙක් ඔයා කියන්නේ හොඳම යාළුවෙක් කියලා කොල්ලට හරි කෙල්ලට හරි ඉන්නවා කියන්නේ ඒ දෙන්න ඒක ලිමිට් නෑ. ෆ්‍රෙන්ඩ් ඒක ලිමිට් එකක් තියෙනවා. නැති මම කියන්නේ. ඒ කියන්නේ දෙන්නා ලිමිටේෂන් නැහැ කියලා කියනවා. ලිමිට් එක පයින් වෙනවම නැද්ද? හරි මම කියන්නේ දැන් මේ ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක අනිවාර්යෙන් ලිමිට් එක පනිනවා. ඒක තමයි ලිමිට් එක තියෙනවා. 100ට එකක් එහෙම ලිමිට් එක පනින්න නැති අය ඇති. හැබැයි මං කියන්නේ අනිත් අය එහෙම පනින්න නැති ඉන්න කියලා. එහෙමනේ දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් and බොයිෆ්‍රෙන්ඩ් මේ අතර මොකක් හරි වලියක් ගිහිල්ලා අනිත් තුන්වෙනි පර්ෂණයට ඔක කියන්නේ. එතකොට සමහර වෙලාවට එතකොට අරයා තුන්වෙනියා අර දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක තරහත් වෙලා ඉන්නේ අර හිත හදද්දී එයාගේ පැත්තට දෙන්න පුළුවන්. ඒකේ පොඩි සම්බන්ධතාවක් තියෙනවා. තමා කෙල්ල විපා වෙලා මේ යාළුවට හැම දුකක්ම කියන්නේ. එතකොට වෙන්නේ දෙන්නට එතන ෆ්‍රෙන්ඩ්ෂිප් එක තේරුම් ගත්තාම ප්‍රශ්න නැහැ. හරි ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඒ ඇත්තටම යාළුකමක් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තාම උතන ඔය ලව් ප්‍රශ්න, ඔය දුක නමන මොකුත් නැහැ. ඒක ලිමිට් එකක් තියෙනවා නම් ඔය කියන එකක් නැහැ. හරි එහෙම ලිමිට් තියෙනවා තියෙනවා. මං කියන්නේ නැහැ කියලා නෙමෙයි. එහෙම ගොඩක් දුරට එහෙම නැහැ. ඊට වැඩිය හොඳයි එහෙම සම්බන්ධයක් නොකර ඉන්න එක. ඔක කවදාම හරි කොතනදී හරි ප්‍රශ්නයක් වෙනවා. ඕම සම්බන්ධතා සමහරුන්ගේ තියෙනවා මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දන්නව බොයිෆ්‍රෙන්ඩ්ට හොඳම යාළුවෙක් ඉන්නවා කියලා. එතකොට ප්‍රශ්න නැහැ. එහෙම කියන්නේ දන්නව ඒත් අර යාළු ළමයා කැමැති කමාරි නැහැ කිව්වට ඉතාලිය අකමැති වෙන්න පුළුවන් නේ. කළා හොඳම යාළුවා කරගන්න කියනවා. එයාට මෙයාගෙන ෆීලින් නැති වෙලා මෙයාට ආදරයක් ඇති වුණොත් ඊට පස්සේ මෙයා සමහරට මෙයාට කොල්ලටත් මේ ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් යාළුවා වෙන්නේ කියන්නේ අසරණයි.
අසරණ. ඒක පවුනේ අසරණ. ඒක ඉස්සෙල්ලා මම කියපු එක තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියලා මොකක්ද කියන තේරුම් ගන්න ඕන ඉතන. ඒක මොකක්ද? ෆ්‍රෙන්ඩ්ෂිප් එක ආදරේ එක එක යාළුකම වෙනස්. කියන එක සමහරුන්ට ආදරේ නම් මට මගේමයි. ඒකට ආදරේ මගේ විතරමයි වෙන්න කියනවා. ඕනේ. ඒක වෙන කාටවත් නෑ. ඇත්තටම කිව්වොත් මම මගේ විදියට හිතුවොත් මම කැමති නෑ මගේ කොල්ලට හොඳම යාළුවෝ හොඳම මට කියන්නේ කෙල්ලෝ යාළුවෝ ඉන්න එපා කියලා දෙනයි මම කියන්නේ. ඔව්. අර ස්පෙෂල් යාළුවෝ තෝරගන්නේ. හැමදේම කියන. හැමදේම බෙදා ගන්න, හම්බෙන්න යන්න, කතා කරන්න. ඕවගේ එහෙම ලිමිට් පනිනවා නැහැ. ඉතින් ආයි අනිවාර්යෙන් ලිමිට් ඒක පනිනවා. මේ ගෑන් ළමයට ඒ විදිහට තමයි. ඔව් ළමයිගේ- ගෑනු ළමයිට කොහොමද එහෙම? ගෑන් ළමයිගේ ජීවිතේ වුණත් පිරිමි අය ඉන්න පුළුවන්. අපි දන්නවනේ 3 දෙනෙක්. එක්කෙනෙක් තමන්ගේ තාත්තා, අනිත් එක්කෙනා තමන්ගේම සහෝදරයා සහ තමන්ගේ සැමියා කවදාද. එහෙම නැතුව අර බෙස්ටෝ එහෙම ඕනේ අවශ්‍ය නැහැ. මමත් එකඟයි. එහෙම ඒකට ඕනේ නැහැ. මාත් එක තමයි. ඒ කියන්නේ ඇත්තටම ගෑන් ළමෙක්ට ඒක අර හැමෝට එක්ක ආදරේ ඒක ඕනේ නැහැ. නම් ෆුල් තමන්ගේ අදවත ආදරේ ඔව්. එක්කෙනෙක්ට ඔව්. දෙන්න ඕන. මම කියන්නේ ෆුල් ආදරේ දැනෙන තැනට යනකම් සමහර මිනිස්සු රිප්ලේස්මන්ට් එක එන්න පුළුවන්. අපිට ඒක මට කියන්න තේරෙන්නේ කොහොමද කියන්නේ කියලා. මෙහෙමයි. දැන් අර ඔව්. දැනෙන්න ආදරේ කරන්න ඕනේ. ඒක අර බොක්කෙම අල්ලගත්තම ඒක පළවෙනි එකද කියන්න බෑ, දෙවෙනි එකද කියන්න බෑ. සමහර දෙයක් ඒ කියන්නේ සමහර වෙලාවට ඔක්කොටම දෙනම ආදරේ නැතුව ආදරේ ගොඩක් කෙනෙක් අය බලලා බලලා දෙන්න දෙන්න පුළුවන්. අපි කියනවනේ දැන් අර අපි තෝරගන්න අපිට ආදරය කරන කෙනෙක් අපි ආදරය කරන කෙනෙක් නෙවෙයි කියලා ඒ වුණාට ඒක ජීවත් වෙන්න බෑ මං හිතන්නේ ඒක අපිට අපේ ආදරේ දෙන්න නැතුව අපිට ආදරේ ප්‍රැක්ටිකලි ලැබුණා නෑ කියලා. මොකද එහෙම ජීවත් වෙන්න අමාරුයි. අමාරුයි. يعني අපිට ඇත්තටම අර ඕකේ වෙලා ආදරය කරන්න බැරි තැනක් ආවොත් එහෙම එතෙන්දි ප්‍රශ්න ඇති වෙනවා. දැන් අර ප්‍රශ්නේ මුලින් ආව ප්‍රශ්නේ මොකද්ද මේ එක හිතක හිත දෙකක් වෙනුවෙන් ආදරයක් ඇත්තටම තියෙන්න පුළුවන්. මෙහෙමයි දැන් හොඳ කපල් එකක් ඉන්නවා. එතකොට මොනවා හරි හේතු සාධක හින්දා තව කෙනෙක්ට හැකියා කියවුවොත් එතකොට පොඩ්ඩක් මේ එතකොට එතෙන්ට හුඟන් දීමක් මත හෝ යම්කිසි කාරණාවක් මත එනම් එයා වෙනුනොත් එහෙම ආදරයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඉතින් ආදරයට කලින් ආකර්ෂණයක් ඇති වෙන එක ආකර්ෂණයයි. එතකොට අර තුන්වෙනි පාර්ශ්වය ඇත්තටම පව. අන්න ඔහොම කියන්නේ ඉන්නේ ඒකයි. ඔව් ඒක ඇත්ත. මොකද ඒ දැන් අපි අහලා තියෙනවනේ ඕනම කන් දුන්නත් අන්තිමට අර වෙන යන්නේ පියයක් තියෙනවනේ. ඔව් විවාහයේදී අපි අහලා තියෙන්නේ අනියම් සම්බන්ධතාවලට යනවා. හැබැයි අවසානයේට එන්නේ තමන්ගේ ගෙදර බිරිඳ ගාවට. ඒ වගේ තමයි වෙන්නේ තුන්වෙනි පාර්ශ්වයට අතනදී දුක වැඩි. ඒක මේ එහෙම නොවන අවස්ථාවේදී 100ට එකකුත් නැති තරම්. නැතිතරම්. එකකුත් නැති තරම් මේ දෙන්න එහෙම. ඊට වැඩිය හොඳයි තුන්වෙනි පාර්ශ්වය ගන්න නැතුව දෙන්නගේ ප්‍රශ්න දෙන්නම දැනගන්න. ආයි මට අහන්න දෙයක් තියෙනවා. කෙනෙක්ගේ හිත රිදෙන්නේ ඔයා කතා කළා කියලා නෙවෙයි මම ඉද්දෙත් මට හිමි තැන තව කෙනෙක් එක බෙදාගත්තා කියලා. ඒක ඇත්තද? ඕ. දුක හිතෙන්නේ ජෙලස් හිතෙන්නේ මට ඒක නොකියුවා කියන එක නෙවෙයිනේ. මට වැඩිය මං හිතන්නේ ඉතින් අනිත් අයගේ ගැන මට ඒක නොකියුවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඇයි මට නොකියලා කෙනෙක්ට කිව්වේ? ඔව්. දැන් මම මගේ කොල්ලගෙන් දැනගන්න ඕනේ දැන් මම පිටින් දැනගන්නවා වගේ එකක් නේද ඔයාලා? ඔව්. දැන් මට මුලින්ම කියන්න නැතුව යා හරි බෙස්ටි කියන්නකෝ මම බෙස්ටිටම යන්නේ. වෙස්ටි එක තරමක් තියෙනවා. නෑ නෑ ප්‍රශ්නේ නෑ මම කියන්නේ මම කැමති නෑ. මට එහෙම ඇරියස් නෙවුත් නැහැ. ඒ වුණාට මම කැමති නෑ. මම කියන්නේ. ඇත්තටම මේ මම මගේ මම පිටට දෙන්න අන්න ඒක වැරදි. මට විතරයි මගේ විතරයි කියන එක ආදරේ නෙවෙයිනේ. ඒක මගේ නම් මගේ විතරයි. මට මම කැමති නෑ මගේම වගේ තස්මද මගේ විතරයි මට විතරයි කියන්නේ ආදරේ තමයි. හැබැයි ඒක ඔයාලට ප්‍රශ්නයක් නේ. ඔව් මන් දන්නවා. ඒ වුණාට මගේ නම් මගේ විතරයි. ඔයාලට හිතෙන්නේ මට විතරයි මගේ විතරයි වෙන කවුරුත් මම කියන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් දිහා ඇහැකින්වත් හරි වෙන කෙල්ල බලවල ප්‍රශ්න නැහැ. ඔව් මං කියන්නේ එයා වෙන ඇත්ත කියන්නේ. හරි ඔයාලට හිතෙන්නේ ඒක ඇත්ත එහෙම වෙන්නේ මගේ තැන වෙන අයට දෙන්න බෑ. ඔව් වෙන ගැහුම් ළමයි ඉක්කේදී ගොඩක්